හලෝ ගුඩ් මානිං අද මට පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ වැඩ ටික කරන අතරතුර පුළුවන් තරමක් වීඩියෝ කරන්න කියලා තමයි මම ප්ලෑන් කරන් ඉන්නේ අප ගෙදුරගාවින් මම ග්‍රැබ් එකක් දාගත්තා ඊට පස්සේ මං යනවා පොඩක් පුත්‍රජයාවලට උදේට මොනවා හරි කන්න ඔගලන්ට මේ පේන්නේ පුත්‍රජයා සිටි එක හරිම ලස්සනට හදලා තියෙනවා මේ සිටි එක හරිම ලස්සනට ඩිසයින් කරලා ප්ලෑන් කරලා තියෙනවා ඕඩර් කරපු කෑම හරිම රහට තිබ්බා. කාලි ඉවරලා මම චුට්ටක් ඇවිදින්න ගියා මේ කැෆේ එක ළඟමයි. මේ පේන්න තියෙන්නේ පුත්‍රජයා ලේක් එක. පුත්‍රජයා සිටි එක වටේටම පුත්‍රජයා ලේක් එක යනවා. ඒ හින්දා ගොඩක් බිල්ඩින්ග්ස් හැදිලා තියෙන්නේ ලේක් එක අවට. පොඩි දේවල් ටිකක් මට ගන්න තිබ්බ හින්දා ඊට පස්සේ මම ගියා IOI සිටි මෝල් එකට. IOI සිටි මෝල් එක ගැන වීඩියෝ එකක් වෙනම කරන්න ඕනද කියලා කමෙන්ට්ස් වල ලියන්න. IOI සිටි මෝල් කියන්නේ මලේසියාවල තියෙන ලොකුම මෝල් එකක්. ගොඩාක් ෂොප්ස් තියෙනවා. ඇත්තටම මං IOI එකට ගියේ ඇඳුම් ටිකක් ගන්න. ඒනට මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා. අවුරුද්ද පුරාම තියෙන හැම ස්පෙෂල් ඉවෙන්ට් එකකටම මලේසියාවල තියෙන ගොඩක් මෝල්ස් ඩෙකරේට් කරනවා ඒ තීම්ස් වලට රිලේටඩ්. එතකොට මේ IOI සිටි මෝල් එක ඩෙකරේට් කරලා තියෙන්නේ චයිනීස් නිව් ඉයර් එක පෙබරවාරි යනවා. ඒකට තමයි මේ ලස්සන ඩෙකරේට් කරලා තියෙන්නේ.
නෝමලි මේ විදිහට එක ඉවෙන්ස් වලට අනුව ඩෙකරේට් කරන්නේ IOI මෝල් එකේ ලෝවර් ග්‍රවුන්ඩ් ඊස්ට් කෝට් එක. එතකොට එතන මේ වගේ ලස්සන ඩෙකරේට් කරලා තියෙනවා. ඒ වගේම චූටි ෂොප්සුත් තියෙනවා. IOI එකේ තව ලෝවර් ග්‍රවුන්ඩ් එකේ තියෙන වෙස්ට් කෝට් කියලා එක. එතන තියෙන ඒරියා එකේ තමයි නෝමලි එක සේල්ස් තියෙන්නේ. හරි ඔහොම තමයි මගේ වැඩ ටික වුණේ. ඊට පස්සේ වැඩ ටිකත් ඉවර කරගෙන මේ ආයෙත් ග්‍රැබ් එකක ගෙදර යන ගමන්. බලාගෙන අහගෙන හිටියට thank you.